කේක් පෑන් කියලා. දැන් ඔයගොල්ලෝ කේක් පෑන් කිව්වට මේවා හිතන විදියට ගන්න බෑ. මම කලින් කිව්වේ ලබන සතියේනකොට ගෙදර තියෙන බඩු ටික අරන් යන්න කියලා. දැන් මේ බලන්නකො ප්‍රධානම දෙකක් මම පෙන්නන්නම්. දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා සමහර ගාව මෙන්න මේ වගේ පෑන්. හතරස් රවුම් මේ වගේ පෑන් තියෙනවානේ ගෙදර. අපිට ප්‍රොෆෙෂනල් බේකින් වලදී මේ පෑන් එක ඔයගොල්ලෝ මේක කේක් හදන්න ගන්නවා ඇති ගෙදර. හැබැයි අපිට ප්‍රොෆෙෂනල් බේකින් වලදී අපි මේ පෑන් එක ගන්නෙ නෑ. ඇයි ඒ? මේක නිකන් පෝච්චියක් වගේ. මේ තියෙන හරිම ටයිප් පෑන් එකක්. මේකේ බැලුවම මොකද වෙනස? මේක පෝච්චියක් වගේ මෙන්න ඇලේට තියෙන්නේ. හරි. එතකොට මේ වගේ කේක් එකක් බේක් කරලා අපි කේක් එක ඩෙකොරේට් කරද්දී අපිට කපන්න කරන්න තියෙන දේවල් වැඩි. හරි. ඒ නිසා මේ ඒකයි මම කිව්වේ ලබන සතියේ ගෙදර තියෙන සේරම බඩු අරන් එන්න. හරි. මම ලිස්ට් එක දැම්මම මම මේ වගේ වනම් යූස් කරන්න දෙන්නේ